බබා මෙහෙ එන්න. මෙහෙට එන්න. තමයි යන්න තියෙන්නේ ටිකට් ගන්න නෑ. Let's go. Hi, welcome to my YouTube channel. ඉතින් අපි බලමු මේ කොහෙද යන්න හදන්නේ කියලා. ඔයාලා දැනටමත් දන්නවා මන්දාරම් නුවර කොළපතන ඇල්ල බලන්න තමයි අපි යන්න හදන්නේ. ඉතින් මන්දාරම් නුවර කොළපතන ඇල්ල කියන්නේ ශ්‍රී ලංකාවේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මන්දාරම් නුවර ආසන්නයේ තියෙන ලස්සන දියඇලි වලින් එකක්. එතකොට මන්දාරම් නුවර කියන්නේ නීගමෙන් ඇසුණු කඳු, තේවතු, වනාන්තර සහ රහස් දියඇලි වලින් වටවුණු ඉතා සොඳුරුම ගම්මානයක්. ඉතින් අපි එහෙනම් බලමු මේ ගමන කොච්චර සුන්දරද කියලා. ඔන්න ඔය විදිහට කොන්ක්‍රීට් දාපු පාරකින් තමයි අපිට යන්න තියෙන්නේ. ඉතින් ඔය දිගටම යනකොට ඒ දෙපැත්තේ ගම්මානවල මිනිස්සු වගා කරලා තියෙනවා. ඒ වගේම මල්ලාවල තියෙනවා ලස්සන වතුර පාරවල් යන. ඒ වගේම විශේෂ දෙයක් තමයි මෙතනින් වතුර පාරවල් වල යන මේ පිරිසිදු වතුර තමයි යාලා පානයටත් ගන්නෙ. ඉතින් මෙතන ඉඳගෙන මේ පාරෙන් දිගටම අපිට ඇවිදගෙන තමයි යන්න තියෙන්නේ. වාහනයකට නම් යන්න බෑ. මේ පාරේ අපි සාමාන්‍යයෙන් පැයක් විනාඩි 45ක් වගේ දුරක් යන්න ඕන මේ වෝටර්ෆෝල් එක බලන්න. ඉතින් කොළපතන ඇල්ල බලන්න විනාඩි 45ක් විනාඩි 30ක් වගේ යන්න පුළුවන්. ඉතින් ඔයා යන වේගය අනුව තමයි ඒක තීරණය වෙන්නේ. ඉතින් ඔයාට මතක ඇති 2025 නොවැම්බර් 28 මුළු ලංකාවක්ම කතා වුණු දිත්වා කුණාටුව. ඉතින් ඒ කුණාටුව නිසා මේ වගේ ලස්සන පළාත්, මේ වගේ ලස්සන තැන් වලට මොනවද උනේ කියලා ඔයාලා දකින්න ඇති. ඉතින් මේ තැන මේ මන්දාරම් නුවර කොළපතන ඇල්ල අද වෙනකොට මොන වගේ තත්ත්වයක තියෙනවද කියලා මමවත් දන්නේ නැහැ. ඉතින් මම හිතනවා ඒ තැන් ඒ විදිහට ආය ලස්සනට මල් පිපේවි වතුර ලස්සනට ගලාගෙන යාවි කියලා. ඉතින් ඒ ලස්සන සුන්දරත්වයේ ඒ විදිහටම ආය අපිට බලන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මන්දාරම් නුවර වගේම තමයි මේ පළාතේ ඉන්න මිනිස්සුත්. ඉතින් හරිම කරුණාවන්ත, හරිම ආදරණීය මිනිස්සු තමයි මේ පළාත්වල ඉන්නේ. ඉතින් නුවර කියන්නේ කොහොමත් ආදරණීය මිනිස්සු ඉන්න නගරයක්නේ. ඉතින් යන අතරතුර මම සෙල්ෆි ටිකක් ගන්න අමතක කරෙත් නැහැ. ඉතින් ෆොටෝස් ටිකක් අරගෙන ඔය විදිහට තැනින් තැන ලස්සන මතකයක් මම එකතු කරගන්නවා. ඉතින් ඔය යන පාරේ දිගටම තව මං හිතන විදිහට මට මතක විදිහට කිලෝමීටරයක් වගේ තමයි අපිට යන්න තියෙන. මීටර 800ක් කිලෝමීටරයක් වගේ. මට හරියට නම් මතක නැහැ. නමුත් අපි එතනට යන්න පැයක් වගේ තමයි අපිට ගිහින් තියෙන්නේ. විනාඩි 45ක් පැයක් වගේ තමයි අපිට ගිහින් තියෙන්නේ. ඉතින් විශේෂම දෙයක් තමයි අපි කාර් පාක් එකේ වාහනේ දාන තැන ඉඳලා මෙන්න මේ බ්‍රවුන් පාට බව්ව අපිත් එක්ක යන්න ආවා. ඉතින් එයාත් එක්ක තව බව්ව 3 දෙනෙක් අපිත් එක්ක ආවා. එයාලා කවුරු ආවත් කාත් එක්ක වුණත් අර ඇල්ල බලන්න ගයිඩ් කරනවලු. ඉතින් එතන ඉන්න ආච්චි කෙනෙක් තමයි මේ විදිහට කිව්වේ. ඉතින් එයා හරිම ආදරණීය බව්වෙක්. එයා අපිත් එක්ක අපි යන තැනට යන්න ආවා. ඒ වගේම තමයි අපි නතර වෙන්නේ කොහෙද? ඒ තැන්වල එයාත් ඒ විදිහටම නතර වුණා. ඉතින් ওই වීඩියෝස් වල ඉන්නවා අපේ බව්වෝ 3 දෙනා. එක්කෙනෙක් කළු එක්කෙනා, සුදු එක්කෙනා, බ්‍රවුන් එක්කෙනා. ওই විදිහට ජාති 3කින් බව්වෝ 3 දෙනෙක් අපිත් එක්ක යන්න ආවා. ඔය තියෙන චූටි අල පාරක්. ඉතින් ඔතන ලස්සන ෆොටෝස් ගන්න පුළුවන්. ඔයාලා ෆොටෝස් මොකද ඒ තැන්වල ලිස්සන සුළුයි. ඉතින් මේ පරිස්සමින් යන්න ඕන ගමනක් තමයි මේක. මොකද තව ස්පෙෂල්ම දෙයක් තමයි අපිට එනකොට නම් අර ආච්චක ළඟ ඉන්න කොළපතන ඇල්ල කියලා දාලා තියෙන තැන ඉන්න අංකල් අපිට කිව්වා කූඩ ඇල්ලෝ නම් නැහැ පුතා කියලා. හැබැයි කූඩ ඇල්ලෝ නම් ඉන්නවා අංකල්. මොකද කූඩ ඇල්ලෝ නැති වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මේ වගේ තෙත් කලාපවල කූඩ ඇල්ලෝ ඉන්නවා. ඉතින් මම
ආස නැතිම අප්පිරියම සතෙක් තමයි කුරුල්ලෙල්ලා කියන්නේ. හරිම බය සතෙක්. චූටි වුණාට මං ගොඩාක් බයයි. මොකද එයාලා අර ඇඟේ එල්ලිලා ලේ බිව්වට පස්සේ හිරිකිතයි වගේම අප්පිරියයි. ඉතින් ඔය වගේ තැන්වලින් එයාලා වතුර බොන්නේ. ඉතින් ඔතනත් ඔය විදිහට ෆොටෝස් අරගෙන ඔතන වතුර චුට්ටක් මමත් කකුල් දෙක හොදගෙන තමයි ආයෙ උඩට යන්න පටන් ගත්තේ. ඔය හැම තැනකදීම මම පරිස්සම් වෙච්ච දෙයක් තමයි ඔය බවුමුන්ගේ එල්ලිලා ඉන්න කුරුල්ලෝ අපේ ඇඟේ එල්ලෙන්න පුළුවන්. එයාලා අපේ ඇඟේ ගෑවුනොත්. ඉතින් ඔය විදිහට උතනත් ෆොටෝස් අරගෙන මෙමරිස් මම එකතු කරගත්තා. අස්සනම ලස්සන ගස් කොළන් මැද්දෙන් ඔය අඩිපාරේ තමයි යන්න තියෙන්නේ. ඉතින් ඔතන යනකොට අපිට බෝඩ්ස් දාලා තියෙනවා, විස්තර කරලා තියෙනවා. ඉතින් ඔයාලට ඒව බලන්න පුළුවන්. ඔයාලට ඒ වගේ ඔයාගේ දැනුමට දෙයක් එකතු කරගන්න පුළුවන්. ඔය පරිපෙල් ටික නැගගෙන ඉස්සරහට යනකොට ඔතන තියෙන්නේ ලස්සනම මල් ගොඩක්. ලස්සනට ඉබේ වැවිච්ච මල් තියෙනවා. ඒ වගේම මෙයාලා ලස්සනට ඒක මේන්ටේන් කරලා තියෙනවා. ඉතින් ওই විදිහට බෝඩ්ස් දාලා තියෙනවා. ඒ බෝඩ්ස් වලින් යන කට්ටියව ගෙස්ලව දැනුවත් වීමක් කරලා තියෙනවා. දැනුවත් කිරීමක් කරලා තියෙනවා. ඉතින් ඔය බලන්න උතර ලියලා තියෙන දේ ඒ වගේම තමයි ඔතනින් ඉස්සරහට යනකොට ඔයාලට මහන්සි නම් ඔතන ඉඳලා වාඩි වෙලා මොන හරි කාලා එහෙම යන්න පුළුවන්. ඉතින් ඔතනින් ඉස්සරහට යනකොට මට මේ පවුව පෙන්නන්නේ ටිකට් එකක් ගන්න ඕන කියන තැන. ටිකට් කවුන්ට් එකකුත් මෙතන දාලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ටිකට් කවුන්ටර් එකෙන් ටිකට් එකක් අරගන්න. අපි යන දවසේ නම් අපිට ටිකට් ගන්න ඕන උනේ නැහැ. එයාලා අපි ගියපු හැමෝටම ටිකට් ගත්තෙත් නැහැ. හැබැයි අපිට ටිකට්ස් අපි අපේ කැමැත්තෙන් අපි ටිකට්ස් ගත්තා එතනින්. ඔය පඩිපෙල් ටික හදලා තියෙන තැන තමයි ටිකට් කවුන්ට් එකක් තියෙන්නේ. එතනත් බෝඩ් එකක් දාලා තියෙනවා. විශේෂ දේවල් ගැන විස්තර කරලා. තව දෙයක් තමයි ඔයා මේ වීඩියෝ එකේ දකින මල්වල නම් ඔයත් දන්නවා නම් පහලින් වීඩියෝ එකට කමෙන්ට් එකක් දාගෙන යන්න. අද ෆ්‍රී මේ බෝඩ් එකේ ඔයාලට කියලා තියෙන සංරක්ෂිත වනාන්තරයේදී මත්ද්‍රව්‍ය පොලිතින් හා ප්ලාස්ටික් රැකිනීම සපුරා තහනම්. ඉතින් අන්නේ පුළුවන්. ඉතින් ඔය තියෙන අපි ගත්ත ටිකට්ස් ඒ ටිකට්ස් වල ප්‍රයිස් එකක් දාලා තියෙනවා. ඉතින් මේ වගේ තැන්වලට මත්ද්‍රව්‍ය ගේන්නත් එපා, පානය කරලා ඉන්නත් එපා. ඒ දේ ඔයාලගේ අතින් වෙන වග බලා ගන්න. මේ වගේ දේවල් මේ ස්ථානවලට ගේන්න එපා. ඉතින් ඔයා හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ වගේ තැන්වල ඔයාලා යනවා නම් අනිවාර්යයෙන්ම මොනවත් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා. මොකද මේ වගේ තැන්වලදී ඔයාලට අනතුරක් වෙන්න පුළුවන්. ඉතින්
ලස්සනට ආසාවෙන් සතුටින් ගියාට මම පුදුම බයකින් තමයි යන්නේ. මොකද ඔය දුම උස්සගෙන යන්නේ කුණ්ඩැල්ලෙක් එල්ලේවි කියලා බයට. කුණ්ඩැල්ලෝ ඉන්නවා. මම දැක්ක වවුන්ගෙත් කුණ්ඩැල්ලෝ එල්ලිලා ඉන්නවා. මොකද අවුව පායලා තිබුණට කුණ්ඩැල්ලෝ කොහොමත් එල්ලෙනවා. ඉතින් මම සැරින් සැරේ බල යන්නේ බවුවොත් ඉස්සරහට එලවගෙන කුණ්ඩැල්ලෝ ඉඳීවි කියලා බයට. ඉතින් ඔය පාර දෙපැත්තේ යනකොට ලස්සන ගහකොළ වනාන්තර ලස්සනට පේනවා. ඉතින් ඔයාට බලන්න පුළුවන් ඈතින් පේන්නේ මම යන්න ඕන තැන තමයි. මම ආසාවෙන් හිටිය තැන තමයි. ඉතින් ඔය බව්වව මම චුට්ටක් එලවනවා. මොකද එයා මගේ ඇඟේ ගෑවුනහම එයාගේ ඇඟේ ඉන්න කුණ්ඩැල්ලෙක් මගේ ඇඟේ ගෑවෙන්න පුළුවන් බයට තමයි. ඉතින් අන්න ඔය විදිහට ඔතන ලස්සනට මම වීඩියෝ එකක් කැප්චර් කරගත්තා. ඔය දාලා තියෙන වැටත් එක්ක තමයි ඉස්සරහට යන්න තියෙන සේෆ්ටි වැටක් තියෙනවා එතන. ඉතින් අර ඈතින් පේන ලස්සන දියැල්ල බලන්න තමයි මම මේ කඩිමුඩියේ යන්නේ. ඉතින් ඔය පඩිපෙළ ටික උඩට යන්න තියෙනවා ගොඩාක්. ඒ ටිකත් පහු කරගෙන දිගටම යනකොට ඔය දැන් පේන තැනට යන්නත් විනාඩි 10ක් 15ක් වගේ යනවා. ඉතින් මං හිතන්නේ මට පැයක් වගේ විනාඩි 45ක් වගේ මේ දියැල්ල බලන්න ගිහින් තියෙන්නේ. මම ඔතන ඉතින් විකාර කර ෆොටෝස් අරගෙන වීඩියෝස් අරගෙන යනකොට වෙලාව යනවා දැනෙන්නෙම නැහැ. ඉතින් මං හිතන්නේ මෙතනට කිලෝමීටරයක් කිව්වට විනාඩි 20ක් 30ක් වගේ යනකොටත් යන්න පුළුවන් තැනක් තමයි. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ ලස්සන තැන් ලස්සනට විඳින්න, ආදරණීයව විඳින්න. හරිම සාමකාමී, හරිම ලස්සන තැනක්. ඉතින් අපි ගියපු දවසේ ගොඩාක් වැස්ස දවසකුත් නෙමෙයි, ගොඩාක් පායන දවසකුත් නෙමෙයි. ඉතින් ගොඩාක් වැස්ස දවස්වලට මේ දියැල්ල ලස්සන සුදු පටියක් වගේ තමයිලු පේන්නේ. ඉතින් මේ කොළපත්තන ඇල්ල වටාවම තියෙන ඝන වනාන්තරය, ගල්, කඳු, තේවත්තු, ඒ වගේම තමයි මේ සීතල කඳුකරය. ඉතින් මේ සීතල විඳින්නම ඒ පළාතට යන්නම ඕන. ඉතින් ඒ ලස්සන තැන් විනාශ කරන්න එපා, අපවිත්‍ර කරන්න එපා. එතකොට ඒ වගේ තැන් අපි ආදරෙන් පරිස්සමට බලා ගන්න ඕන තැන්. ඉතින් ලිට්ටුවක් වුණාට නිසා මේ වගේ තැන් මොන වගේ දෙයක් වෙලාද කියලා දන්නේ නැහැ. ඉතින් මං හිතනවා ආයෙත් මේ ලස්සන තැන බලන්න හැමෝටම හැකි වේවා කියලා. ඔය බලන්න කුණ්ඩැල්ලෙක් මගේ ඇඟේ එල්ලිලාද කියලා. හරිම බයෙන් තමයි ගියේ. හැබැයි ඔයාලා හිතනවද මගේ ඇඟේ කුණ්ඩැල්ලෙක් හරි එල්ලුණාද කියලා? ඔන්න ඉතින් ටිකින් ටික මම ආසාවෙන් බලාගෙන හිටපු තැනට ලං වෙනවා. හරිම ආසාවෙන් තමයි යන්නේ. ඉතින් ඔය තැනට යනකොට දියැල්ල ගාවම පොඩි දොළ පාරක් තියෙනවා. එතනින් පරිස්සමට යන්න ඕන. මොකද ගල් වලට ඔයාව ලිස්සන්න පුළුවන්. ඉතින් පරිස්සමින් උතනින් ඉස්සරහට යනකොටම තමයි මේ ලස්සන දිව්‍ය ලෝකෙ තියෙන්නේ. ඉතින් අපි යමු එහෙනම් ඉස්සරහට. වීඩියෝ එකේ අවසාන වෙනකන් බලන්නකෝ. වැටෙයි. සබේරැට නුඹේ පාලු මකාලා සේත වලාවෝ ගැවසීලා තම නැත
පොතේ ආල කතා ඇයට කියාලා ඇවිමසාවි නිතුමානා නීල ජලේ ඕලු මලේ ස්වීප් වරදාලා ඒවි ඇතිය සැරසීලා තාම ඇගේ ස්නේහදගේ නැකිනි දීලා ප්‍රේම සිනා යන්න තාජ ටික ඉල්ල එන්න රක් ගාලා ඔන්න බලන්නකෝ අපිට වෙච්ච වැඩේ මේ තියෙන්නේ කුණ්ඩෙල්ලෙක් හොඳටම ලේ බීලා. ඉතින් සපත්තු ඇතුළෙම එයාව තද වෙලා එයාව එළියට ගැලවිලා. ඔය තියෙන බීපු ලේ ප්‍රමාණය තමයි. ඉතින් එයා කකුල හොඳටම අල්ලලා ලේ බීලා තියෙනවා. ඔය ඉන්නේ කුණ්ඩෙල්ලා මට දැක්කත් අපිරියයි. ඉතින් ගොඩක් බය වුණා. ඒ වගේම තමයි මම හිතුවේ මගේ ඇඟේ ඔය කුණ්ඩෙල්ලෙක් එල්ලිලා ඇති කියලා. හැබැයි වාසනාවකට තෝ කොහෙන්ද මගේ ඇඟේ නම් එක කුණ්ඩෙල්ලෙක්වත් එල්ලුනේ නැහැ. මගේ කකුලකවත් එල්ලුනේ නැහැ. මේ පාරවල ඉන්නවා. දැන් චූටි මලක් අරගෙන චූටි විකාර වැඩක් කරන ගමන් පොඩි වීඩියෝ එකක් තමයි මේ තියෙන්නේ. කාක් එක තියෙන්නේ. ඉතින් අන්න පේන ඇති ඔයාලට අපිත් එක්ක ගිහපු වහු ටික ඒ විදිහටම අපිත් එක්ක අපේ වාහනේ නවත්තලා තියෙන තැනට යන්න එනවා. ඉතින් යාළුවා එන්නේ මොන හරි ඉල්ලගෙන තමයි යාළුවට අනිවාර්යෙන්ම මොන හරි දීලා යාළුවගේ බඩ පුරවන්න වෙනවා. ඉතින් බලමුකෝ අපි ඉස්සරහට මොකද්ද කරන්නේ කියලා යාළුවට. ඔය හරි අපූර්වට මගේ පස්සෙන් එන්නේ යාළුවා දන්නවා මම යාළුවට කෑම අරන් දෙනවා කියලා. ඉතින් අපි බලපුවා ලස්සනම ලස්සන එක තැනක් විතරයි මේ වගේ ලංකාවේ
අනතුරෙත් මම බලන්නේ මගේ ඇඟේ කුණ්ඩල් එකක් තෙල්ලිලාද කියලා. අනේ දෙයියනේ කියලා මගේ ඇඟේ නම් එක කුණ්ඩල් එකක් තෙල්ලුනේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි මෙයාලගේ බඩ පිරෙව්. ඉතින් ඒ තියෙන ප්ලේස් එකේ මෙයාලට දෙන්න ලොකු කෑම බීම නැහැ ගන්න. ඉතින් අපිට අරන් දෙන්න පුළුවන් උනේ බනිස් සහ බිස්කට් තමයි. ඉතින් මේ දෙකෙන් තමයි යාළගේ බඩ පිරෙව්. ඉතින් අපිට හරිම සතුටුයි. ඒ වගේම තමයි යාළටත් හරිම සතුටුයි. ඉතින් පේනවනේ හරිම ආසාවෙන් යාළේ කෑම ගන්නේ. බිස්කට් උනත් හරි ආසාවෙන් කනවා. ඉතින් චන්ඩියක් ඉන්නවා එතන. ඔයාලත් අනිවාර්යෙන්ම මේ වගේ ගමනක් ගියොත් විතරක් නෙමෙයි ඕනම තැනකදී දැක්කොත් මේ වගේ අහිංසකයෙක්ගේ බඩ පුරවන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලට ඒ පින කවදා හරි දවසක අනිවාර්යෙන්ම ලැබෙනවාම තමයි. මගේ ඇස්මාලේ ඉන්න කිසිම සතෙක් කිසිම දවසක මම බඩගින්න තියන්නේ නැහැ. ඒක මම කලින් වීඩියෝ එකෙත් කිව්වා වගේම මගේ කොල්ලෙක් ඉතින් මම හරි ආසාවෙන් තමයි මෙයාලට මේ කෑම අරන් දුන්නේ. ඉතින් ওই ගමන අවසානයේ වුණ විදිහට තමයි අවසන් වුණේ. ඉතින් එහෙනම් අපි අලුත්ම ලස්සනම ලස්සන බ්ලොග් එකකින් ආයෙත් හමු වෙනවා. මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලපුවාට ගොඩාක් thank you.